හලෝ කොහොමද ඉතින් මේ යන්නේ අපි අපේ වන්දනා ගමන කියන්නේ අපි මේ යන්නේ මුලින්ම තලවිල පල්ලි. තලවිල පල්ලි ගිහිල්ලා අපි හිතාගෙන ඉන්නවා එහෙමම මාරවිල පල්ලි යන්න. ඉතින් අපි පිටත් උනේ පාන්දර 5:00ට. අපි දැන් මේ ඉන්නේ මීගමුව පහු කරලා යන ගමන්. ඉතින් තලවිලට කිට්ටු වෙනකොට පුත්තලම් ප්‍රධාන මාර්ගයේ මෙන්න මේ විදියට තනි කෙලින් තමයි පාර තියෙන ළමයි වාහනත් නැහැ. ඒ නිසා ඉක්මනට යන්න පුළුවන්. අපි උදේ පාමාට පිටත් වුණාට මග නවත තමයි ටිකක් ගියේ. මොකද තේ බොන්න නැවතුවා, කන්න නැවතුවා. එක දිගට බයික් එක යන අමාරු නිසා මගින් මග ටිකක් නතර කරලා ගියේ. මේ බලන්නකො ඉතින් පාරවල් වල වාහන ඇත්තටම අඩුයි ගොඩක්. යනවනම් ඔයාලට යන්න ලේසි. කොහොම හරි අපි 9 මාර වෙද්දි පල්ලියේ හිටියා. ඉතින් මේ තියෙන්නේ ළමයි ලුණු ලේවායක්. ඉතින් තලවිල පල්ලියට යන අතරමඟ මේ වගේ ලුණු ලේවායල් ගොඩාක් හම්බ වෙනවා. ඉතින් මම මේ යන්නේ වටපිට බල ලුණු ලේවායක් දිහා බලාගෙන. ඉතින් මාරම අවුවයි. කියන්න වචන නෑ. 12න් පස්සේ නම් ඉන්නම බෑ. අපි ගොඩක් දිගට ඇඳගෙන සන්ග්ලාස් දාගෙන සමහරලාවට මූණත් ගැට ගහගෙන ඔහොම තමයි ගියේ. හැබැයි ඒක මාර එක්ස්පීරියන්ස් එකක් ළමයි. ඔයාලත් ගිහින් බලන්න. බයික් එක යන්න ටිකක් අමාරුයි. ඉතින් ඉඳගෙන යන්න ටිකක් අමාරුයි. ඒ වුණාට ඒක මාර එක ෂෝයි වැඩක්. මේ විදිහට තමයි අපි තලවිල පල්ලියට යන පාරෙන් ඇතුල් වුණේ. ඉතින් දිගට යද්දි පේන ඔයාලට හුලම් බලින් අර කැරකින ෆෑන් එක වගේව තමයි දිගටම තියෙන්නේ. ඒ වගේම ඉස්සරහට යනකොට ඒ තියෙන ගෙවල් වල ළමයි සිමෙන්තියෙන් තාප්ප ගහලා නැහැ. ඉතින් අර පොල් කොළ වේලලා හදලා වගා කරන ඒවා බෝගන්විලා මල් පාටින්. ඉතින් මේ තියෙන්නේ පල්ලියට යන මාර්ගය. ඉතින් අපි හරියටම පල්ලිය ගාවට යනකොට උදේ 9:00 ඉතින් මේ බීච් එකයිනේ තමයි පල්ලිය තියෙන්නේ. මේක ආගමේ අය නම් ගොඩාක් දන්න තැනක්, ගොඩක් ප්‍රාතිහාර්ය තියෙන තැනක්. ඉතින් මේ පොළවට ළමයි ඔයාලා දෙයක් ඉල්ලලා ඒ පොළවට පය ගැහුවත් ඇති. ඉතින් විශ්වාස තියෙන්න ඕනේ. ඔයාලත් ගිහලා බලන්න. මේක ප්‍රාතිහාර්ය ගොඩක් වුණ තැනක්. ඉතින් අවුරුද්දකට මාර්තු මාසයේ අගෝස්තු මාසයේ කියලා මාසවල තමයි මංගල තියෙන්නේ. අපි ගියේ අපේ පොඩි පෞද්ගලික වැඩකට. ඉතින් යාඥා කරන්න බාර වෙන්න. ඉතින් පල්ලියට ගියාම තියෙන සැනසීම ළමයි ඔයාලට කියන්න ඕනේ නැහනේ. ඒක දන්න අය දන්නවා. ඉතින් මේ පල්ලියට ගිහිල්ලා ඇති ගොඩක් අය මුළු ලංකාවම වගේ යන පල්ලියක්. මේ පල්ලිය මාරම ලස්සනයි වගේම බලන්නකො හරිම නිදහස්. ඉතින් අවුවයි ඉන්න බෑ ඒ වෙලාවේ දවල්ට ගොඩක්. ඉතින් පොඩ්ඩක් ඉතින් වීඩියෝ කෑල්ලක් දෙකකුත් ගන්න අමතක කරේ නැහැ. අපි කට්ටිය අපි 4 දෙනෙක් ගියා. ඉතින් අපි 4 දෙනාම බයික් දෙකක තමයි ගියේ. පල්ලියත් අපි ටිකක් වෙලා ඉඳලා බ්ලෙස් කරගෙන දිව්‍ය පූජාවටත් ඉඳලා මෙන්න මේ විදිහට තමයි අපි පල්ලියෙන් පිටත් වුණේ. ඉතින් පිටත් වෙනකොට ළමයි බලන්නකො මම උඩට ඔක්කොම පොත්තම් දාගෙන ආත දිගට ඇඳගෙන මගේ බෑග් එකේ තිබ්බ සර්වියට් එකක් තමයි මූණෙන් ගැට ගහගත්තේ. ඒ තරම් මාරම අමාරුයි. ඉතින් යන ගමන් අපි මෙන්න මේ විදිහට කූල් දෙහි බොන්න නවත්තලා මෙන්න මේ විදිහට දවල්ට කාලා මෙන්න මේ කාපු තැනත් මාරම ලස්සනයි. ලී ගොඩක් උඩ තමයි හදලා තියෙන්නේ. අපි ඇවිදිනකොට එතන හෙල්ලෙනවත් එක්ක. ඉතින් මේ ඔතන තමයි අපි කෑවේ. ඉතින් කාලිවර වෙලා මෙන්න මේ විදිහට අපි දැන් යන්නේ මාරවිල පල්ලියට. ඉතින් මාරවිල පල්ලියට යන පාර තමයි මේ තියෙන්නේ. මාරවිල පල්ලිය නම් ඉතින් නොදන්න කෙනෙක් නැහැනේ. ඉතින් මාරවිල පල්ලිය ළමයි එදා පුදුමාකාර සෙනගක් හිටියේ. ඒ කියන්නේ එළියට යනකම්ම පොලිම තිබුණා. ජේසුතුමාගේ පිළිමයට යාඥා කරන්න එළියට යනකම්ම තිබුණා. ඉතින් අපි එළියෙන් බයික් එක පාක් කරලා ඇතුළට ගිහිල්ලා යාඥා කරා. ඒ කියන්නේ එදා අපි ගියේ ඉරිදා දවසක් නේ. ඉතින් ඉරිදා දවසට නිවාඩු දවස් වලට ගොඩාක් සෙනග ඉන්නවා. මේක පැය 24ම ඇරලා තියෙන නිසා යන්න වෙලාවක් ඕනේ නැහැ. ඔයාලට
පැය 24ම වුණත් යන්න පුළුවන්. ඉතින් ඉටිපන්දම් පත්තු කරලා එතන තිබුණා කට්ටිය දාන දෙන්න ගෙනල්ලා. ඉතින් අපි ඒවත් බලලා යාක්ෂා කරලා අපේ පෞද්ගලික යාක්ෂාවනුත් කරලා ඉටිපන්දම්ත් පත්තු කරලා මෙන්න මේ විදියට අපේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ඉතින් අපි මේ විදියට තමයි අපේ වන්දනා ගමන ගියේ. ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදියට වන්දනා ගමනක් යන්න. වන්දනා ගමනක් කියන්නේ ඉතින් හැමෝම ආසයිනේ. මෙන්න මේ ජේසු අම්මගේ සුරෝම තියෙන ළමයි බීච් එක අයිනේ. මම ඉතින් මේක ගැන විස්තර කරන්න ඕනේ නැහැ. මේක ගැන ගොඩක් අය දන්නවා. ගොඩක් කියන්නේ දන්නේ නැති කෙනෙක් නැහැ. මේ හැම ආගමකින්ම යන තැනක්. ඉතින් අපි හවස එනකොට මෙන්න මෙතනින් නෙස්කැෆේ බීලා මෙන්න මෙතන නැවතිලා හිටියා ෆ්ලේන් බලන්න. ඉතින් මෙතනින් අපි ෆ්ලයිට් 6ක් දැක්කා. ඒ කියන්නේ දෙකක් යන්නේවා ඉතුරු ටික ඔක්කොම ආවේවා. ඉතින් බස් එනවා වගේ එක දිගට තමයි එන්නේ. ඉතින් මේ විදිහට චූටි වීඩියෝ එකක් ගත්තා ඔයාලට පෙන්නන්න. ඒක ඉතින් අර ලස්සන zoom කරලා ගන්න බෑ. මොකද මට තියෙන ෆෝන් එක ලොකු zoom එකක් තියෙන ෆෝන් එකක් නෙවෙයි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට චූටි වීඩියෝ කැලක් ගත්තා. ඒක මාරයි ළමයි. එතන ගොඩාක් කට්ටිය ඉන්නවා හවසට ෆ්ලේන් යනවා එනවා බලන්න. ඔයාලා කියන්න ළමයි බස් යනවා වගේ. ඉතින් ඔයාලා ගිහින් බලන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.